හිතන්න බලන්න. අවුරුදු දහස් ගාණක් පරණ අපිරහස් ශාස්ත්‍රයක් අද තියෙන නූතන පරිගණක කේතයක් එකතු වුණොත් මොන වගේ දෙයක් වෙයිද? ඔන්න අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන. ඒ කියන්නේ වෛදික ජ්‍යොතිෂයේ පුරාණ සම්ප්‍රදායත් ඒ සම්ප්‍රදායම ඩිජිටල් යුගයට අරගෙන ආපු හරිම බලවත් මෘදුකාංගයක්ුත් ගැන. ඉතින් මේ හැම දෙයකම ආරම්භය තියෙන්නේ හරිම ගැඹුරු ඉතිහාසයක. වෛදික ජ්‍යොතිෂයේ කිව්වම ඒක නිකම්ම ග්‍රහයෝ ගැන කියන දෙයක් විතරක් නෙවෙයි නේද? ඒක අවුරුදු දහස් ගාණක් පරණ හරිම ගැඹුරු දර්ශනයක්, සම්ප්‍රදායක්. දැන් තිරේ පෙන මේ ගණදිවිරුවෙන් සංකේතවත් කරන්නේත් අන්නේ ගැඹුරු පෞරාණික පදනම තමයි. හරි. එතකොට ප්‍රශ්නේ එන්නේ මෙතනදී. ඒ වඩේ ගැඹුරු සංකීර්ණ ශාස්ත්‍රය අද අපි ඉන්නේ මේ අධිතාක්ෂණික ලෝකෙට ගලපගන්නේ කොහොමද? ඒ කියන්නේ කඩදාසියයි පෑනයි පැත්තකින් තියලා අද කාලේ මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නේ කොහොමද කියන එක. හොඳයි. එහෙනම් අපි බලමු ඒකට උත්තරේ මොකක්ද කියලා. ඒ උත්තරය තමයි ජගන්නාථ හෝරා. සරලවම කිව්වොත් මේ කියන්නේ පරිගණකයේ පාවිච්චි කරලා මුළු විශ්වයේම සිතියමක් එහෙම නැත්නම් අපි දන්න විදිහට කේන්දරයක් නිර්මාණය කරන්න පුළුවන් හරිම ප්‍රබල මෙවලමක්. ඉතින් හරියටම මොකද්ද මේ ජගන්නාථ හෝරා කියන්නේ? මේක තමයි PVR නරසිම්හරාව මහත්මයා නිර්මාණය කරපු කාටත් නොමිලේම පාවිච්චි කරන්න පුරුවන් මෘදුකාංගයක්. මෙතන තියෙන විශේෂම දේ තමයි හිතාගන්නත් බැරි තරම් සංකීර්ණ වෛදික ජ්‍යොතිෂ ගණනය කිරීම හරිම ලේසියෙන් ඒ වගේම පුදුම හිතන නිර්වදිතාවයකින් කරන්න පුරුවන් වීම. ඇත්තටම මෙතන වෙච්ච ලොකුම විප්ලවය තමයි මේ. හිතන්න ඉස්සර මේ වගේ ගැඹුරු දැනුමක් තිබුණේ සීමිත පිරිසකට විතරයි. ඒත් මේ මෘදුකාංගයේ නිසා පරිගණකයක් තියෙන ඕනෑම කෙනෙකුට ඒ දැනුම තමන්ගේ හැඟිලි තුඩුවලටම ගෙන්න ගන්න පුරුවන් වුණා. ඒක හරියට දැනුම හැමෝටම අයිති දෙයක් කරා වගේ වැඩක්. හරි. දැන් අපි යමු මේ කතාවේ හරිම වැදගත් සන්දිස්ථානයකට. ඒ තමයි ජගන්නාථ හෝරා 8.0 ඒ කියන්නේ 8 වෙනි අනුවාදය. මේක නිකම් අප්ඩේට් එකක් නෙවෙයි. නෑ. මේක තමයි මෘදුකාංගයේ හැකියාවන් ඒ වගේම නිර්වද්‍යතාවය. අතින් අහසට උඩ පැනපු තැනක් වගේ. මේ කාල රේඛාව දිහා පොඩ්ඩක් බලන්නකෝ. 2016 ජනවාරි 1 වෙනිදා කියන්නේ හරියට බෙදුම් රේඛාවක් වගේ. ඊට කලින් තිබුණු 7.66 වගේ අනුවාද. ඊට පස්සේ 8.0 ආවට පස්සේ මුළු ජ්‍යොතිෂ ගණනය කිරීම ක්ෂේත්‍රයේම අලුත්ම යුගයක් පටන් ගත්තා. ඔව් හැමදේම වෙනස් වුණේ අන්න එතනින්. දැන් බලන්න මේ අංකය. අවුරුදු 29500ක්. හිතාගන්න පුරුවන්ද 8.0 අනුවාදයත් එක්ක ක්‍රිස්තු පූර්ව 12899 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 16600 වෙනකල්. ඒ කියන්නේ අවුරුදු 29500ක දැවැන්ත කාලයක් ඇතුළත ගණනය කිරීම කරන්න පුළුවන්කම ලැබුණා. ඊට කලින් මේක සීමා වෙලා තිබුණේ අවුරුදු 10800කට විතරයි. ඒ කියන්නේ හැකියාව 3 ගුණයකින් විතර වැඩි වෙලා. ඊළඟ කාරණය තමයි නිර්වද්‍යතාවය. ගණනය කිරීම වල නිර්වද්‍යතාවය ඡාපතත්පර 0.001ක් දක්වා වැඩි කළා. දැන් මේක කොච්චර සියුම්ද කියලා හිතාගන්න. මෙහෙම හිතමුකෝ. හරියට කොළඹ ඉඳලා දිල්ලියට ඊතලයක් විදිනවා ඒක මිලිමීටරයකින්වත් එහා මෙහා නොවි කෙලින්ම ඉලක්කයටම වදිනවා වගේ වැඩක්. ජ්‍යොතිෂයේදී මේ වගේ නිර්වද්‍යතාවයක් ඇත්තටම අත්‍යවශ්‍යයි. මොකද ග්‍රහ පීඨීමක වෙන පොඩි වෙනසක් වුණත් පලාපල කියද්දි ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. ඉතින් සරලවම එකට එකතු කරලා කිව්වොත් 8.0 අනුවාදයේ වුණු ප්‍රධානම වෙනස්කම් තමයි මේවා. එකක් කාල පරාසය ගොඩක් පුළුල් වුණා. දෙක නිර්වද්‍යතාවය නාටකාකාර විදියටම වැඩි වුණා. ඒ වගේම DE431 කියන අලුත්ම වඩාත් නිවැරදි ග්‍රහ පිහිටීම් ආකෘතියක් පාවිච්චි කරන්න පටන් ගත්තා. අන්තිමට තිති ප්‍රවේශ වගේ උසස් මට්ටමේ ගණනය කිරීම කරන්න අලුත් මෙවලම් පවා එකතු වුණා. හරි. අපි දැන් ඔය තාක්ෂණික කාරණා වලින් පොඩ්ඩක් අයින් වෙලා මේ මෘදුකාංගය වටා ගොඩනගෙනු මිනිස් ප්‍රජාව දිහාට හැරමු. ඇත්තරම මේ කතාවේ තියෙන වැදගත්ම ලස්සනම කොටස වෙන්නේ සමහර විට ඒක වෙන්න පුළුවන්. මොකද බලන්න කොච්චර බලවත් මෙවලමක් තිබුණත් වැඩක් නැහනේ. ඒකින් උපරිම ප්‍රයෝජන ගන්න ඒක පාවිච්චි කරන්න දන්න පිරිසක් නැත්තම්. අන්න ඒක තමයි ජගන්නාථ හෝරාහි සාර්ථකත්වයේ නියම රහස. මේකට හොඳම උදාහරණයක් තමයි මේ තිරේ පේන්නේ. ජගන්නාථ හොර 8.0 සිංහල ගයිඩ්. මේක YouTube වීඩියෝ එකක් විතරයි ඒත් නැරඹුම් වාර ගණන 14000කටත් වඩා වැඩියි. ඉතින් හිතන්න මේ පොඩි උදාහරණයෙන් උනත් අපිට පැහැදිලි ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම ඉන්න සිංහල කතා කරන අය මේ මෘදුකාංගය ගැන ඉගෙන ගන්න කොච්චරනම් උනන්දුද කියලා. ඉතින් මේක ඉගෙන ගන්න ආස කෙනෙකුට හරිම පැහැදිලි පාරක් තියෙනවා. පළවෙනියටම මෘදුකාංගය නොමිලේම භාගත කර ගන්නවා.
ඊට පස්සේ YouTube වගේ තැන්වල තියෙන මාර්ගෝපදේශ වලින් මූලික දේවල් ඉගෙන ගන්නවා. අන්තිමට තමන්ගේ දැනුම ප්‍රවීණ මට්ටමකටම ගෙන්න ඕන නම් ඒකට තියෙන විධිමත් පාඨමාලාවලට යොමු වෙනවා. මේ ප්‍රජාව ඇතුලේ තියෙන උනන්දුව, ඒ අභිලාෂය මේ වචන ටිකෙන් හොඳටම පැහැදිලි වෙනවා. ජගන්නාථ හෝරා මෘදුකාංගයේ හැසිරවීමේ ප්‍රවීණිය කුවන්න. බලන්න, ඒ කියන්නේ ඉලක්කය නිකම්ම මෘදුකාංගයේ පාවිච්චි කරන එක විතරක් නෙවෙයි. ඒක කියන්නේ ගැඹුරු ප්‍රවීණත්වයක් ලබා ගන්න එක. අන්න ඒක තමයි මේ ගමනේ නියමාරුමන. මේ ප්‍රජාව මෙහෙවන අධ්‍යාපනය දෙන්නේකම වීඩියෝ වලට සීමා වෙලා නැහැ. ඒක තවත් ඉස්සරහට ගිහින් රිචුවල් කවුන්සලින් සර්විස් වගේ ආයතන තියෙනවා. එයාලා මේ මෘදුකාංගයේ වෛද්‍යික ජ්‍යොතිෂයේ උසස් ශිල්පීය ක්‍රමයි ගැන සම්පූර්ණ අවුරුද්දක් පුරා දිවන ඔන්ලයින් පාඨමාලාව පවා පවත්වනවා. හොඳයි. දැන් අපි මේ කතාවේ අවසානයේට එන ගමන් මෙතන තියෙන ලොකු චිත්‍රය ගැන ටිකක් කතා කරමු. මොකද මේක නිකම්ම මෘදුකාංගයක් ගැන කතාවක් නෙවෙයි. මේක තාක්ෂණීය කොහොමද අපි පුරාණ දැනුම රැකගන්නේ කියන එක ගැන කතාවක්. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ගන්න පුරුවන් ප්‍රධානම පාඩම මොකද්ද? ඒ තමයි නිවැරදි ඩිජිටල් මෙවලම තිබුණොත් ඒකට පුරුවන් එකම අරමුණක් වටා එකතු වෙන ලෝකේ පුරාම පැතිරුණු හරිම ජව සම්පන්න ප්‍රජාවක් බිහි කරන්න. අනික මේ ප්‍රජාව කරන්නේ නිකම්ම පරණ දේවල් හැමම ආරක්ෂා කරන එක විතරක් නෙවෙයි. නෑ. එයාලේ පුරාණ දැනුම අරගෙන ඒක අලුත් පරම්පරාවට ගැලපෙන විදිහට විකාශනය කරනවා. අන්න එහෙම තමයි සම්ප්‍රදායක් හැමදාම ජීවමානව තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරමු. ජගන්නාථ හෝරා වගේම මේ අපි ඉන්න තාක්ෂණික යුගය නිසාම නැවතත් පණ ලබලා අලුත් පරම්පරාවකට උරුම වෙන තවත් මොන වගේ පුරාණ දැනුම් පද්ධති මේ ලෝකේ තියෙනව ඇතිද?